හෙලෝ ඉතින් අද යන්නේ සතියකට විතර බඩු ටිකක් ගන්න. ඉතින් මේ පේනවනේ මං ගාව යුරෝ 2ක වගේ වත්කමක් තියෙන ප්ලාස්ටික් බෝතල් වත්කම. යන්නේ මම පාවිච්චි කරපු බෝතල්. මේ ටික දීලා බලමු මට සතියකට විතර බඩු ගන්න කීයක් විතර ආවිද කියලා. ඉතින් පේනවනේ මේ වගේ වෙලාවක ඇවිදිනවා යන්නේ. ඉතින් පොඩ්ඩක් ආදරේ මට ලස්සනයි. LD ඇතුලේ මොකද ගොඩ කටි මේ LD යනවා LD යනවා ඇල්කොහොල් කියන්නේ නැහැ ඇල්කොහොල් මොනවා කිව්වත් අපිට මොකද ඉතින් බඩු දෙනවා නේ යමු. guys video එක මැද්දෙන් පොඩි ඇඩ් කැල්ලක් ප්ලේ කරන්න යනවා. ඇඩ් කැල්ලක් නෙමෙයි මම දැන් ඊයේ තමයි බඩු ගන්න ගියේ. ඊයේ මං ගන්න ගියාට පස්සේ මට යාළුවෝ වගේක් හම්බුණා. ඒ යාළුවෝ හම්බෙලා මට බඩු ඇත්තටම ගන්න ඕනේ නැහැ හිතපු තරම්. මුල් කැල්ලේ තියෙන බඩු ටික තමයි මං ගත්තේ. සහ අල්ඩියේ මිත්‍රයෝ දුන්නා. ඉතින් මිත්‍රයෝ දැන් මට අනිවාර්යෙන් මිත්‍ර ගන්න ඕනේ. මිත්‍ර හදන්නත් ලේසි. ඒ නිසා දැන් මං අද යනවා අල්ඩියට නෙවෙයි ලීඩල් කියලා යනවා. ලීඩල් කියන එකට. ඉතින් ඒක මෙතන ඉඳන් කිලෝමීටර් 3ක් විතර තියෙනවා මෙතනට. මම මුලින්ම ට්‍රෑම්ප් එක අරන් එකට යනවා. Allee, Tafhafen. ini shop එක ගිහිල්ලා බලමු ඉතින් මොනවා ඉතින් මේකට මාක්ස් දෙන්න ෆස්ට් ටයිම් බලමු. ඉතින් guys දැන් නම් මං ඉන්නේ ගෙදර. මං ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මගේ බඩු ටික ෆ්‍රිජ් එකට දාලා පැක් කරලා එක්කම හරි. ඉතින් ඔයාලා වීඩියෝ එකේ දකින්න ඇති මට මේ බඩු සෙට් එක සාමාන්‍යයෙන් සතියකට වගේ තමයි හරියන්නේ. සතියකට වගේ මට මේ බඩු ටික ගන්න මට යූරෝ සාමාන්‍යයෙන් 28ක් ගියා. 28ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 10000ක් වගේ. රුපියල් 10000ක් විතර ගියා. ඉතින් ඔයාලටම පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. දැන් ඔන්න තියෙන බඩු වල ප්‍රයිස් එකයි ලංකාවේ බඩු වල ප්‍රයිස් එක කොහොමද යන්නේ කියලා අමුතු වැඩිද. ඉතින් එනම් මේ වීඩියෝ එක දැනට මෙච්චරයි. අලුත් වීඩියෝ එකකින් අපි ආවලෝස් ගම්මු.